ඉතින් කොහොමද ලැබුවා වූ සුබ නව වසර අපේ දුවල පුතාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන. ඉතින් අද අපි මේ පුංචි වීඩියෝ එකක් ගේන්න හැදුවේ මම හිතන්නේ අපි පුතාලත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා මේ දවස්වල ඉවර කළා නේද රිවිෂන් 3 නිබන්ධනයේ සාකච්ඡා කරමින් හිටි රිවිෂන් 3 නිබන්ධනය තියෙනවා ළඟට ගන්න අලුත් අවුරුද්දේ සුබ මොහොතින් වැඩාල්ලන නැකතට සිතියමක් ලකුණු කර විභාගෙත් පිටුවේ නේද තාම මාස 7යි තියෙන්නේ වැඩේට ලෑස්ති වෙමු මේ අලුත් අවුරුද්දේ හොඳම නැකතට අපි ලකුණු කරමු ලෝක සිතියමක් රිවිෂන් 3 ටියුට් එකේ තියෙනවා පුතා ලෝක සිතියමක් පිටු අංක 8 පිටුවේ ඇත්තේ ඒක ගත්තා නම් අද මගෙත් එක පුළුවන් බෝඩ් එකෙන් වැඩේ කරගෙන යන්න රයිට් හොඳයි අද අපි මුලින්ම පුතාලට මතක ඇති රිවිෂන් 3 ටියුට් එක ළඟ තියෙනවා නම් ඒක අරගෙන බලන්න ඒකේ තියෙනවා ස්ථාන 8ක් දීලා ඒ ස්ථාන 8න් අපිට අද ස්ථාන දෙකක් හම්බ වෙනවා එකක් තමයි සිංගප්පූරුව සහ පෝමෝසා දිවයින. එතකොට මේ සිංගප්පූරුව සහ පෝමෝසා දිවයින ගත්තාම පුතා ඒක අයිති වෙන්නේ අපි ලෝක සිතෙන් පොඩ්ඩක් විශාල කරලා ගමු අග්නිදිග ආසියානු ප්‍රදේශයට තමයි ওই දෙක අයිති වෙන්නේ. හරි මේනි අපි සකල සිරින් පිරි ශ්‍රී ලංකාව තමයි මේ තියෙන්නේ. ලංකාවට එහා පැත්තේ තියෙන කොටස් වල තමයි අපි කියන්නේ අග්නිදිග ආසියාව කියලා. මේ පැත්තේ තියෙන දකුණු ආසියාව පුතාලා දන්නවා අපි ඉන්නේ දකුණු ආසියාවේ. අපි අද යන්නේ අග්නිදිග ආසියාවට. මුලින්ම ටිකක් දන්න රටවල් එකක් හම්බුණා නේද? සිංගප්පූරුව ජනප්‍රියයි මේ දවස්වලනේ. රයිට්. අපි බලමු සිංගප්පූරුව කොහෙද තියෙන්නේ කියලා. පුතාලට පේනවා ලංකාවේ සිටියම කොහොම ගියාම මේ හම්බෙන්නේ අපිට මේ තියෙනවා මේකට කියන්නේ පුතා මලය අර්ධද්වීපය කියලා තමයි මේකට කියන්නේ. මොකද කියන්නේ? මලය අර්ධද්වීපය කියලා තමයි මේකට කියන්නේ. මලය අර්ධද්වීපයට ගියා නම් මලය අර්ධද්වීපයේ කෙළවරේ තමයි අපිට අද හම්බෙන්නේ සිංගප්පූරුව ලකුණු කරන්න. රයිට් ඊට පස්සේ තියෙනවා පෝමෝසා දිවයින ලකුණු කරන්න දෙකම එක ළඟදී අපි ලකුණු කරමු. හරි. එහෙනම් මුලින්ම සිංගප්පූරුව බලමු නේද? පුතා මේ තියෙන්නේ මලය අර්ධද්වීපය. මෙන්න මේ මලය අර්ධද්වීපයේ මැලේසියාව තියෙන්නේ අන්න රයිට්. මැලේසියාවට පල්ලෙහා මේ බලන්න. මෙන්න මෙතන පුංචි කොටසක් තියෙනවා. සිංගප්පූරුව කියලා කිව්වට බං සයිස් එකෙන් පොඩි එකක්. හැබැයි ලොකු වැඩ කරන රටක් තමයි. මෙන්න මේ ස්ථානයේ වාට දැක ගන්න හම්බෙන්නේ සිංගප්පූරුව. අපිට පුළුවන් මෙන්න මේ විතර පුංචි තිතක් එතන තියලා නේද? ලස්සනට තනි කෙලින් ලියන්න. නේද? කියලා දීලා තියෙනවනේ සර් ඒක කරන්න ඕනේ විදිය. කෙලින් ලියන්න. ඇදයට ලියන්න එපා. මම ලියන එක ඇද වෙන්න පුළුවන්. හැබැයි ඔයා ලියන එක ඇද වෙන්න බෑ. ඔන්න අපි ලකුණු කරා සිංගප්පූරුව අද. හරි. ඒකත් එක්කම අපිට පුළුවන් ඒ ආසන්නයේම තියෙනවා පෝමෝසා දිවයින කියලා. අපේ පුතාලට පෝමෝසා දිවයින කිව්වහම නම් ඔය අහලත් නැහැ, මතකත් නැහැ, දන්නෙත් නැහැ. අපි දන්නේ නැතුව අපේ පොල්ලන්ගේ කෙල්ලන්ගේ වැඩ. පෝමෝසා දිවයින කියලා කියන්නේ පුතේ වර්තමාන තායිවානයට. කොහෙටද? තායිලන්තේ නෙමෙයි. තායිවානයට තමයි කියන්නේ පෝමෝසා දිවයින කියලා. මේ ඔයා දකින්නේ අන්න රයිට් මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙන්න මේ කුඩා දූපත තමයි එහෙම නැත්නම් කුඩා දිවයින තමයි පුතා පෝමෝසා දිවයින කියලා කියන්නේ. පෝමෝසා දිවයින කියලා කියන්නේ මෙන්න මේක. ඔන්න අපි සිටියමි ස්ථාන දෙකක් අද ලකුණු කරගත්තා. එකක් අපි සිංගප්පූරුව ලකුණු කළා. ඊළඟට අපි පෝමෝසා දිවයින ලකුණු කරලා තියෙනවා. රයිට්. ඒකත් එක්කම අපි යමු තව ස්ථාන කිහිපයක් ඒකේ දීලා තියෙනවා අපේ පුතාලට. අපි සිටියම අරගෙන බලමු. අපිට පුළුවන් වෙයි හොයාගන්න ඊළඟට තියෙන ස්ථාන ටික මොනවද කියලා. රයිට්. ඊළඟට අපිට තියෙන තව ස්ථාන කිහිපයක් දීලා මම හිතන්නේ රියෝ ද ජනේරෝ වගේ නගරයක් ඇති නේද? තියෙනව නේද? ලැබ්‍රඩෝර් මුහුද වගේ මුහුදක් දීලා ඇති. ඊළඟට ලොස් ඇන්ජලිස් ඇමරිකාවේ තියෙන නගරයක් නේ. ලොස් ඇන්ජලිස් දීලා තියෙනවා පුතාලට. ඊළඟට මම හිතන්නේ ආසන්නයේම තියෙනවා බහමාස් දූපත ලකුණු කරන්න. අපි ඒ ස්ථාන 4 තමයි ඊළඟට ලකුණු කරන්න යන්නේ. ඒක ලකුණු කරන්නම් අපිට උතුරු ඇමරිකානු මහද්වීපය සහ දකුණු ඇමරිකානු මහද්වීපයට යන්න වෙනවා. ටග්ගාලේ යමු. දකුණු ඇමරිකාවටයි උතුරු ඇමරිකාවට. හරි. ඔන්න අපි හොයාගත්තා මේ තියෙන පුතා උඩ උතුරු ඇමරිකානු මහද්වීපය. මේ තියෙන්නේ දකුණු ඇමරිකානු මහද්වීපය. මේ තියෙන්නේ බ්‍රසීලය වගේ විශාල රටවල් තියෙන කොහෙද? දකුණු ඇමරිකාවේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ආජන්ටිනාව, චිලි වගේ රටවල් තියෙනවා. මෙන්න තියෙනවා මේ දවස්වල හැමෝම කතා කරන්නේ ඇමරිකාව. උතුරු ඇමරිකානු මහද්වීපයේ පුතා ප්‍රධාන රටක් තමයි ඇමරිකා එක්සත් ජනපද. හරි. ඇමරිකානු මහද්වීප වෙනයි මේ දකුණු ඇමරිකානු මහද්වීපය. මේ උතුරු ඇමරිකානු මහද්වීපය. උතුරු ඇමරිකානු මහද්වීපයේ මේ උඩින්ම තියෙන රට තමයි පුතා කැනඩාව. පැහැදිලිද? මෙන්න මේ කැනඩාව සහ මේ තියෙන ග්‍රීන්ලන්තයේ කියන දූපත කැනඩාව සහ ග්‍රීන්ලන්තයේ කියන දූපත ආශ්‍රිතව තියෙනවා අපිට මුහුදක්. අපි යන්නේ දැන් මේ මුහුද හොයාගෙන යන්න.
මුහුදක් නිසා අපි පොඩි නිල් පාටින් ලකුණු කරලා බලමු නේද? අන්න right. මේ තියෙන කැනඩාව සහ ග්‍රීන්ලන්තය. කැනඩාව සහ ග්‍රීන්ලන්තය අතර තියෙන මුහුදු සීමාව මෙන්න මේක අපි නම් කරනවා පුතා මොකක් කියලාද? ලැබ්‍රදෝර් මුහුද කියලා කියන්නේ මෙන්න මේක තමයි. අපිට පුළුවන් මේ වගේ පොඩි තලයක් ගහලා නේද? ලැබ්‍රදෝර් මුහුද කියලා මේක අපිට ලකුණු කරන්න පුළුවන්. කැනඩාව සහ ග්‍රීන්ලන්තය අතර තියෙන මුහුදු සීමාව අපි ලැබ්‍රදෝර් මුහුද විදිහට හඳුනා ගන්න. ඊළඟ පුතාලට පැහැදිලි ඇති ඒකෙම අපිට තියෙනවා ලකුණු කරන්න දීලා ස්ථානය රියෝ ද ජනීරෝ බලන්න. රියෝ ද ජනීරෝ තියෙන බ්‍රසීල් වල මේ තියෙන බ්‍රසීලය. මෙන්න මේ හරියෙන් තිතක් තිබ්බනම් ඔය තියෙන පොඩි වංගුවක් යන හරියක්. ඒ වංගුවට පොඩ්ඩක් උඩින් තිතක් තියන්න. ඒ හරියෙන් තිතක් තියලා ඉවර වෙලා පුතාලට ලකුණු කර ගන්න පුළුවන් මේ තමයි රියෝ ද ජනීරෝ. රියෝ ද ජනීරෝ බ්‍රසීල් වල තියෙන ප්‍රධාන නගරයක් විදියට රියෝ ද ජනීරෝ හඳුන්වන්න පුළුවන්. හොඳයි අපි ලැබ්‍රදෝර් මුහුද ලකුණු කරා. රියෝ ද ජනීරෝ ලකුණු කරා. අපි ඊළඟට ලකුණු කරමු අපිට දීලා තියෙනවා ලොස් ඇන්ජලිස්. කොහෙද තියෙන්නේ ලොස් ඇන්ජලිස්? හරියට හරි. ඩොනල්ඩ් ට්‍රම්ප්ලා වාර්ත තමයි ලොස් ඇන්ජලිස්. කැලිෆෝනියා ප්‍රාන්තේ මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා. ඒක වෙලා උතුරු ඇමරිකානු මහද්වීපයේ තියෙන එකම එක රටක් විතරයි. පැහැදිලිද? ඒතර මේ ඔයා දකින විශාල රට ඇමරිකාව එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්න මේ හරිය තමයි මොකක් තියෙන්නේද? ලොස් ඇන්ජලිස් තියෙන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය තමයි ලොස් ඇන්ජලිස්. පුතාලා ඉංග්‍රීසි චිත්‍රපට බලනව නම් හොලිවුඩ් ලෝකයේ තියෙන්නේ කැලිෆෝනියාවල තමයි. ඉංග්‍රීසි සිනමාව තුළ නම් රන්දපු ගම්මානය හොලිවුඩ් ගම්මානය. ඒ ආසන්නයේ ලොස් ඇන්ජලිස් නගරය අපි ලකුණු කරේ. ඔන්න අපි එතන ස්ථාන තුනක් ලකුණු කරා. ලැබ්‍රදෝර් මුහුද, රියෝ ද ජනීරෝ. මෙතන අපි ලකුණු කරලා තියෙනවා ලොස් ඇන්ජලිස්. ඒකත් එක්කම අහලා තියෙනවා ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ඇමරිකාව හොයාගන්නේ ඇමරිකෝ වෙස්පුචි. හැබැයි පුතා ඇමරිකාව හොයාගන්න කලින් යුරෝපේ ඉඳලා ඒ පැත්තට මුලින්ම ආපු යාත්‍රිකයා තමයි ක්‍රිස්ටෝෆර් කොලම්බස්. කොලම්බස් එන්නේ කොහෙද? හිස්පැනියෝලාවට. එහෙම නැත්නම් දැන් කියනවා කැරිබියන් දූපත් වලට. එහෙම නැත්නම් වෙස්ට් ඉන්ඩීස් කියලා අපි කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්. ඒ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට අයිති එක දූපතක් තමයි බහමාස් දූපත. ඔන්න දැන් අපි යනවා බහමාස් දූපත හොයන්න. රයිට්. මෙන්න මේ හරිය තියෙනවා බලන්න පුතාලට පේනවා දූපත් සමූහයක් තියෙනවා. මේ දූපත් සමූහය තමයි බටහිර ඉන්දීය දූපත්. එහෙම නැත්නම් කැරිබියන් දූපත් කියලා කියන්නේ මේ ඔයා දකින්නේ මෙන්න මෙතන තියෙන පුංචි රයිට්. මෙන්න මෙතන තියෙන පුංචි දූපතක්. පේනවද ඔයාට? මේ තියෙන්නේ කියුබාව. හරි. මේ තියෙන්නේ කියුබාව. කියුබාවට උඩින්. හරි. මේ ඇමරිකානු එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ මේ එන්නේ කෑල්ලක් පල්ලෙහාට. එතන තියෙනවා දූපතක් පේනවද? අන්නේ දූපත ඔයා නම් කරගන්න. ඒ දූපත තමයි පුතා ක්‍රිස්ටෝෆර් කොලම්බස් ගොඩ බැහැපු මොන දූපතද? බහමාස් දූපත තමයි පුතේ ඒ ඔය දකින්න. ඔන්න අපි මේ වෙනකොට ස්ථාන කීයක් ලකුණු කරාද? ස්ථාන අපි 6ක් ලකුණු කරලා තියෙනවා. අපි බලමු තව අපිට ස්ථාන ඔක්කොම 8යි නේද තියෙන්නේ? ඔව්. ස්ථාන 8ක් තියෙනවා. අපි අද ලකුණු කරන්න යමු තව එකක්. ඒ තමයි කොහෙද? ලිස්බන් ලකුණු. ලිස්බන් නෙමෙයි. ලිස්බන් හිටිය රොබින් හුඩ් එක. මේ ලිස්බන්. කොහෙද තියෙන ලිස්බන්? පෘතුගාලයේ අගනුවර තමයි ලිස්බන්. පෘතුගාලය? ඔව් පෘතුගීසීන්ගේ මව් රට. රයිට්. පුතාලට පේනවා මේ තියෙන යුරෝපය. හරි. අපිට ඕන පොඩ්ඩක් විශාල කරලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් විශාල කරලා ගමු. රයිට්. මෙන්න තියෙන යුරෝපා මහද්වීපයේ උඩ කෑල්ල. මේ යුරෝපා මහද්වීපයේ මෙන්න මෙතන තියෙනවා පුතා අර්ධද්වීපය. මොකද අර්ධද්වීපයක් කියන්නේ? තුන් පැත්තකින් වට වෙච්ච ගොඩබිම. හතර පැත්තෙම වට වුණාන දූපත. මේ අපි ඉන්නේ හුඬුව තමයි. තුන් පැත්තකින් වට වුණා නම් හුඬුව නේ මොකද්ද? අර්ධද්වීපය. මේ තියෙන පුතා අයිබීරියානු අර්ධද්වීපය. අයිබීරියානු අර්ධද්වීපයේ රටවල් දෙකයි. මේ ඔය දකින්නේ කොහෙද? මේවා දකින්නේ පුතා ස්පාඤ්ඤය. අයිබීරියානු අර්ධද්වීපයේ තියෙන ප්‍රධාන රටක් තමයි ස්පාඤ්ඤය. මේ තියෙන ස්පාඤ්ඤයට එහා පැත්තේ නිකන් මේ තියෙන කොටු හැඩයට ගිය පුංචි රටක්. රට පුංචි ඒගොල්ලොත් ලොකු වැඩ ගොඩක් කළා. පෘතුගීසි කාර්යයා රටවල් අල්ලන්න සූරයා අපිවත් අල්ලන් හිටියේ නේද? මේ තියෙන්නේ පෘතුගාලයේ අගනුවර තමයි පුතා ලිස්බන්. මෙන්න මේ හරිය තමයි හරියටම ගත්තොත් ලිස්බන් තියෙන්නේ. ඔන්න ඔයාට ලකුණු කරගන්න පුළුවන්. පෘතුගාලයේ අගනුවර කොහෙද පුතා? පෘතුගාලයේ අගනුවර. ඒක තමයි ලිස්බන් කියලා කියන්නේ. අපි බලමු අපිට තව මොනවද මග හැරලා තියෙන්නේ කියලා. මම හිතන්නේ දැන් අපි ස්ථාන 7ක් ලකුණු කරලා තියෙනවා. සිංගප්පූරු ලකුණු කළා, බහමාස් ලකුණු කරා නේද?
ඊළඟට පෝමෝසා දිවින ලකුණු කරා, ලැබ්‍රදෝර් මුහුද ලකුණු කරා, ලොස් ඇන්ජලිස් ලකුණු කරා, ලිස්බන් ලකුණු කරා, රියෝ ද ජනේරෝ ලකුණු කරා. අන්තිමටම අපි ලකුණු කරමු කොහෙද? හවායි දූපත්. හවායි දූපත් කොහෙද තියෙන්නේ? වැඩි දුරක නෙමෙයි. හවායි දූපත් තියෙන්නේ පුතා ඇමරිකා එක්සත් ජනපදයටයි. ඇමරිකා එක්සත් ජනපදය කියලා කියන්නේ ජනපද 50ක් එකතු. කීයකද? ජනපද 50. ඒ ජනපද 50න් 48ක් තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන ගොඩබිමි. මේ තියෙන කෙළවරේ කෑල්ලක් ඒ ඇලස්කා. ඒක වෙනම රටක් නෙමෙයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයට අයිති තවත් එක ප්‍රාන්තයක් ජනපදයක්. එතකොට ප්‍රධාන භූමිය 48යි, ඇලස්කාවයි 49යි. සර් කොහෙද එතකොට 50? 50 තියෙනවා. මේ තියෙන්නේ ඇමරිකාව. ඇමරිකාවට එහා පැත්තෙන් තියෙන පුතා පැසිෆික් සාගරය. පැසිෆික් සාගරයේ තියෙනවා කුඩා දූපත් සමූහයක්. මොකද තියෙන්නේ? පැසිෆික් සාගරයේ තියෙනවා මෙන්න මේ හරියට වගේ වෙන්න කුඩා දූපත් සමූහයක්. ඔයාගේ සිතේ මේ තිකනේ ඔයා අතිත් ටිකක් තිය ලකුණු කරගන්න. මේ තමයි මොන දූපත්? මේ තමයි පුතා හවායි දූපත්. හොඳයි. ඔන්න ස්ථාන ටික අපි ලකුණු කරා. තව වීඩියෝකින් හම්බෙමු. එහෙනම් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි. නව වසරේ කිරියෙන් ඉතිරෙන්න ඕන පැණි හොන්නේ. රවි සර් ඉන්නවනේ. ජය වේවා.